ඉතින් කොහොමද යාළුවනේ අද උදේම මම අද කොළඹ කොටුවට ආවා අපේ නෝනව බස් එකට දාන්න. ඒ ආව ගමන් මට හිතුණා මේ අලුත් වුණ අපේ මධ්‍යම බස් නැවතුම් පොලේ තත්ත්වය චුට්ටක් ඔබට පෙන්වන්න. මම හිතන්නේ මේ ඔයාලා දකින්නේ අලුත් බස් නැවතුම් පොලේ ඇතුළත ඊටම ලස්සනයි පිළිවෙලයි. ආසෙ හිතන දැන් වෙනදා අපි මේ තැනට ගොඩාක් ඕන තරම් ඇවිල්ලා තියෙනවා. මේ ඔයාලට පේනවනේ මේ බ්ලයින්ඩ් ලයින් එකක් එහෙම තියෙනවා අපේ විශේෂිත පුද්ගලයන් වෙනුවෙන්. ඒක ඉතාම වටිනා අගනාදයක්. ඒකම සුව පහසු ලෙස ඉඳ ගැනීමට අවශ්‍ය අසුන්. ඒ වගේම මේ ඔයාලට මතකද මේ ස්ටෑකේස් එක මේ ඉස්සර කොහොමද තිබ්බේ දැන් තියෙන්නේ කොහොමද කියලා. ඉතින් හරි පිළිවෙලට හැම දෙයක්ම මෙතන නිර්මාණය වෙලා තියෙනවා කියලා කියන්න පුළුවන්. දැනගන්න දකින්න ලැබුණා. කුණු දාන්න මේ විදිහට අවශ්‍ය විදිහට අවශ්‍ය බාධ තැන්පත් කරලා තිබුණා. හරි පිරිසුදු හොඳට අතුපතු ගාලා මේතර මොනරතු කරන අය තියාගෙන ඉන්නවා කියලා පේනවා. ඒකම ජනතාවට ඊළඟ බස් එක තියෙන්නේ මොන වෙලාවටද කියන එකත් පැහැදිලිව මේ වගේ ඉලෙක්ට්‍රික් බෝඩ් වල දාලා තියෙනවා. ඉතින් ඒක ඉතාම හොඳයි. ওই විදිහට මේ මධ්‍යම බස් නැවතුම් පොලේ කිසිම අඩුවක් නැතුව දැන් ජනතාවට තමන්ගේ සේවාව ලබා ගන්න පුළුවන්. ඒ වගේම වැසිකිලි කැසිකිලි පහසුකම් හොඳටම හදලා තියෙනවා. ඒකම මේ විදිහටම තියෙන ඉඩ ඉතාම හොඳින් ප්‍රයෝජනයට අරගෙන තියෙනවා. මේ තියෙන තැන ලස්සන කරන්න මේ පේන්නේ ඔයාලට ඒ ලස්සන කරපු තැනක්. ඉස්සර මෙතන තිබ්බ පුංචි මේ හෝල්ට් එකක්. දැන් නම් හැබැයි ලස්සනට මල් වවලා තියෙනවා. මේ පුංචි යාළු දෙන්නෙකුත් ඉන්නවා පේනව නේද? පුසු දෙන්නෙක් ඉන්නවා. ඒගොල්ලන්ටත් දැන් හරි ආසාවෙන් ඉන්නවා වගේ තේරෙන්නේ. ඉතින් ඒ කොහොම වුණත් මිනිසුන්ගේ යුතුකම තමයි මේක ලස්සනට පිරිසුදුව තියාගන්න එක. මොකද මේක ජනතාව සතු දෙයක්. ජනතාවම දැනගන්න ඕනේ මේක කොයි විදිහට අපි පාවිච්චි කරන්න කියලා. එන තැන තව කෙනෙකුට භාවිතා කරන්න පුළුවන් විදිහට සුරක්ෂිත කරන එක තමයි අපේ යුතුකම. මේ පැත්තේ හරි ලස්සනට හදලා තියෙනවා. ඉස්සර මේ පැත්ත ටිකක් වැඩිපුර වතුර වැටෙන පැත්තක්. නමුත් දැන් ඒ කිසිම දෙයක් දක්නට ලැබෙන්නේ නැහැ. ඊටම පිරිසුදුව ළඟම බස් රථ සේවාව ලබා ගන්න මගින් සදා ඉතා පිරිසුදුව මේ ස්ථානයේ තියෙනවා පේනවා. ඒකම බලන්නකො ඊටම හොඳින් මල් වවලා තියෙනවා. මෙතන ඉන්න ගොඩක් කට්ටියට දැක්කම ආස හිතෙන විදියට තව දෙයක් තියෙනවා. බලමුකෝ පොඩ්ඩක් ඉස්සරහට ගිහලා ඔයගලන්ට බලන්න ආස හිතේ. කොහොම යන්ත්‍ර බගත් එක පේනව නේද? ලස්සනට මේ විදිහට වතුර මල් තියෙනවා. ඒක ඉතින් හරිම අලංකාරයි. මේවා තමයි අපේ රටේ